20 තමයි ඕෆර් එක තියෙන ඕන කැරියෙත්. ලෙඩ ඩිවාඩු අරන් ඉඳලා ඔක්කොම හුත්තිගේ පුතාලගේ අම්මට අසනීප වෙන්නේ හුත්ත වැඩට කරලා ආවන් පස්සේ තමයි අම්මත් එක්ක ඉන්න ගියා පඩි රුපියලක්වත් දෙන්නේ නැහැ කියලා උඩ කියලා බෑවපන්. බොරු කරන එකේ සීමාවක් තියාගන්න ගියා. මම නාට්‍ය වලට අදින්නේ නැහැ දැන්. පුතා. හා? ට්‍රේනින් එක එන්න ගියා. ඉතල බක්කල එන්න ගියා. අද කිව්වා දෙනවද කියලා. අර ට්‍රේනින් එක පිටන් එන්න දැන් කියලා. වැරද්දක් කළා කියලා. මේ වයිට් රයිස් එක ඇත්තටම හොඳයි. එහෙමද වයිට් රයිස් දෙන්නේ? ඔය වෙලාවට ළඟට එන්නේ. මේ විදියට. දැන් මේ මට කියනද මෙහෙම දෙන්නේ? මේක කන මිනිස්සු හොඳයි කියනවද? හා? මෙන්න මේ දෙන්නේ. මේක හොඳයි කි. එයාද ට්‍රේනින් එක. දැන් මේවද දෙන්නේ මිනිස්සුන්ට. හොඳයි තා දැන් ඊළඟට තමයි මේක අල්ලන්නේ. ඒක කන්ටද වයිට් රයිස් එක රසයි. පණිවිඩය. මාසේ බජේ රුපියල් 20000 කින් වැඩි කරා. මේ මාසෙ තව කොල්ලන්ට තව 20000 පඩි වැඩි කරා. ජාම එක පට්ටනවා හරි. අපි හැමදාම මේක දෙන්න ඕන. හරිද? හරි. අපි කරා. එන්න ගියා. හරි. දැන් එන්න ගියාද මොහිතක දාපෙ කරා. එන්න ගියා. හරි. ජයේවා. යන්නේ මාස 7ක් වෙනවා. කස්ටමර්ස්ලාට මේ ක්වොලිටි එක දෙනවා. සුවන්. ආවන් මේ විදිහටම දෙන්න පුළුවන්. යාට 15ක් වෙන්න. ජයේවා. ඔයද වදාද මේ විදිහට වැඩ වෙන්න ඕන. අනේ හැම කස්ටමර්ටම මේ ගමු මේ විදිහට කෑම කියනවා. 15ක් වෙන්න. දැක්කවයි. දැන් අතට අස් කරලා තියාගන්න මම දැන් ඊළඟට කිචන් එකට පොඩ්ඩක් කරන්නේ නැහැ නේ උත්තෝ. නිකන් ඉන්නවනේ එනඋන්ට විලක්වත් දාගන්න දුම්මා කියලා. කොහොමද අලුත් ගම එක විලක්වත් නැහැ නකෝ. අලුත් ගම කිරිබත් ගොඩ බිල් වැටෙන්නේ නැද්ද තොපේ? ආ මේ ගමුව. එක පොන්නේ එක කැන්සල් බිලක් තියෙන්න බෑ. හරිද හුත් පිටු දාලා. කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්.